දැන් මේක මෙහෙම අරගෙන යනවා. ඊට පස්සේ මේක අරගෙන ගිහලා තමයි දවස සුබ වේවා. අද මම ඇවිත් ඉන්නේ මතුගමට. මම කලින් හිටියේ පොළොන්නරුවේ. මොකද මගේ ගම පොළොන්නරුව හින්දා. ඉතින් මේ පොළොන්නරුවේ කුඹුරු වගාව කරපු විදිහට නෙමෙයි මතුගම කුඹුරු වගාව කරන්නේ. ඇත්තටම අපි කරපු විදිහ ඔයාලා දන්නවනේ මම වීඩියෝ දාලා තියෙනවා මීට කලින්. අපි වී වපුරපු එක කරවුවේ. හැබැයි මෙහෙ කරන්නේ වෙනස්ම විදිහකට. මෙහෙ කරන විදිහයි ලස්සනයි. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මෙහෙදී මුලින්ම වෙන්නේ මොකද්ද දන්නවද? පළවෙනි සීසෑමත් කරනවා. දෙවෙනි සීසෑමත් කරනවා. ඊට පස්සේ පාත්ති දාගන්නවා. පාත්ති මේ විදිහට දාගෙන ඊට උඩින් මේ වගේ තැටි එලා ගන්න ඕනේ. එලාගෙන ඊට උඩින් මඩ දානවා. ඊට පස්සේ ඒ මඩ ටික වැඩි මඩ ටික තියෙනවානේ. ඒ ටික අයින් කරන්න ඕනේ. අයින් කරලා ඒකට උඩින් ඝනට වී ටිකක් ඉහිනවා. වී ටික ඉස්සරට පස්සේ ඒක වහනවා දවස් 3ක් පොල්ලතු වලින්. ඒක වහනවා පොල්ලතු වලින් දවස් 3ක්. ඒක වහලා දවස් 10කට පස්සේ තමයි වී පැල ටික උඩට මතුනාට පස්සේ දවස් 10කට පස්සේ තමයි ඒ ටික ආයෙම අරගෙන හිටවන්නේ. අපි කරේ එහෙම නෙමෙයි. අපි සීසෑම කරවුවා. පළවෙනි සීසෑමත් කරවුවා. දෙවෙනි සීසෑමත් කරවුවා. ඊට පස්සේ අපි වී ටික එහෙම වතුරට දාලා මේ පැල එනකම් මතුවෙන්න බරක් තියලා ඒ වී ටික අරගෙන ඒ ටික ඉහිනවා. ඒකට කියන්නේ වී වපුරනවා කියලා. මේ හිටවනවා මං හිතන්නේ. මේ මම ඔයාලට පෙන්නනම් දවස් 10කට පස්සේ මේ තැටිවල පැලවෙන වී ටික කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ අර තැටිවල වපුරපු වී දවස් 10කට පස්සේ. දවස් 10කට පස්සේ මේ වගේ පැල එනවා. ඊට පස්සේ අපි මේ තැටිය මේ විදිහට ගලවලා ගන්නවා. ගලවලා අරගෙන මේ යට මේ මඩ තියෙනවනේ. ඒ ටික මේකෙම මෙහෙම හොදන්න. දැන් මේක මෙහෙම අරගෙන යනවා. ඊට පස්සේ මේක අරගෙන ගිහලා තමයි මේ ආයෙ හිටවන්නේ. එතකොට මෙතන තමයි මම අර කලින් පෙන්නපු වී පැල ටික හිටවන්නේ මෙතන. හිටවනවා කියන්නේ මේ මම ඔයාලට පෙන්නුවේ පැල ෂුට් ක්‍රමේ. ඒ වී පැල අරගෙන ඇවිල්ලා මේ මඩ හදා ගන්න ඕනේ. මෙහෙම තියෙන මඩ ටික අර විදිහට ලස්සනට හදා ගන්න ඕනේ. හදාගත්තට පස්සේ තමයි පෙන්නපු පැල ටික පැල ෂුට් ක්‍රමෙට මෙන්න මෙහෙම ගෙනල්ලා වී පැල ටික මේ මඩේ හිටවන්න ඕනේ. මම කලින් පෙන්නපු වී පැල මෙන්න මෙතන තමයි ගෙනල්ලා හිටවන්නේ. ඊට කලින් මේ කොටස මේ මඩ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ උදැල්ලෙන් මේ විදිහට ලස්සනට හදාගත්තට පස්සේ තමයි මේ පැල ටික අරන් ඇවිල්ලා මේක හිටවන්නේ. කොටස් තුනක් තියෙනවා. අපි කරවුවේ වී වපුරපු එකනේ. පොළොන්නරුවේ අපි කරවුවේ වී වපුරපු එක. වපුරනවා කියන්නේ වී ටික අරගෙන මේ විදිහට ඉහිනවා. එතකොට තව එකක් තියෙනවා ඒ පැල අර විදිහටම පැල කරලා ඒ පැලේ ගෙනල්ලා මෙහෙම තැන් තැන් වල හිටවනවා. හිටවලා ඉවරලා මේ දැන් පැලසුට් ක්‍රමේ ඒ පැලසුට් ක්‍රමේ වී පැල ටික මේ විදිහට විසික කරලා ගහනවා. එහෙම තමයි කොටස් තුනක් තියෙන්නේ. මේ මම ඔයාලට අද කියලා දුන්නේ පැලසුට් ක්‍රමේ.